Hi everyone, welcome to my YouTube channel. ඔන්න අද දවසේ මං ඔයගොල්ලන්ට අරගෙන ආපු වීඩියෝ එක නම් මේ සැරේ General Information Technology. ඒ කියන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය එක්සෑම් එකට පෙනී සිටින නංගිලා මල්ලිලා හැමෝටම ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. හරි, අපි පටන් ගමු වැඩි කතා නොකර ඉස්සෙල්ලාම පේපර් එකේ ස්ට්‍රක්චර් එකෙන්. ඊට කලින් මට තව දෙයක් කියන්න ඕනේ. මත් ඕගොල්ලෝ වගේම JIT එක්සෑම් එක කළා. මේ අවුරුද්දේ අපිට තියෙන්න තිබුණේ 2024. ඒත් අපිට එක්සෑම් එක කල් ගිහිල්ලා කොහොම හරි එක්සෑම් එක වැටුනේ 2025 3 වෙනි මාසේ 23 වෙනිදා මට මතක විදිහට. ඉතින් මගේ ඒ අත්දැකීමත් එක්ක මම ඕගොල්ලන්ට මේ පේපර් එකට ලෑස්ති වෙන්න ටිප්ස් ගොඩක් අද දවසේ කියලා දෙන්නම්. මේ තියෙන්නේ මේ දැන් පේන්නේ මම JIT එක්සෑම් එකට ගත්තු රිසල්ට් එක. මේ විදිහට ඒකක් ගන්න නම් මම හුඟක් වැඩ කරේ නැහැ. මොකද ඒ විදිහට වැඩ කරන්න ඕනෙත් නැහැ මේ JIT එක්සෑම් එකට. ඔයාලා බලපු අය දන්නවා, මගේ වීඩියෝස් දිගටම බලන අය දන්නවා මම JIT එක්සෑම් එකට කලින් දවසේ ස්ටඩි බ්ලොග් එකක් කළා. ඒ බ්ලොග් එකේ මං කරපු දේවල් ටික කරලා තමයි එක්සෑම් එකට මම ඊළඟ දවසේ ගියේ. මම දවස් ගණන් මේ JIT එක්සෑම් එකට රෙඩි වෙනවා කියලා දවස් ගණන් පාඩම් කළේ නම් නැහැ. අපි මුලින්ම මේ පේපර් එකේ part 1 එක ගැන කතා කරොත් අපිට හම්බ වෙනවා MCQ ප්‍රශ්න 40ක්. ප්‍රශ්නවලට උත්තර 4ක් දීලා තියෙනවා. අපිට එතනින් කැමති එක උත්තරයක්, ඒ කියන්නේ නිවැරදි පිළිතුර තෝරන්න පුළුවන්. මේ ප්‍රශ්න 40 හැදිලා තියෙන්නේ අපිට 10-11 ICT සිලබස් එකේ තියෙන පාඩම් වලින්ම තමයි. උදාහරණ විදිහට spreadsheets, database, word, HTML, ඒ කියන්නේ web development, PowerPoint, internet and email, OS. එතකොට සාමාන්‍යයෙන් අපි කම්පියුටර් එකේ පේන්න තියෙන අපි නිතරම දකින දේවල් වලින් පොඩි ප්‍රශ්න අහලා තියෙනවා. මේ JIT පේපර් එක හැදිලා තියෙන්නේ 10 සහ 11 වසරේ ICT සිලබස් එකට අනුව කියලා මම කලිනුත් කිව්වනේ. ඉතින් 10 සහ 11 වසරේ නංගිලා මල්ලිලා ICT කළා නම් ඔයාලට මේ සබ්ජෙක්ට් එක ආය අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. නිකන් චුට්ටක් ආය මතක් කරගෙන එක්සෑම් එක දවසට හොඳට රෙඩි වෙලා ගියා නම් හරි ඔයාලට අනිවාර්යයෙන්ම එකක් ගන්න පුළුවන්. ඒත් ICT කරපු නැති කෙනෙක් කොහොමද මේ සබ්ජෙක්ට් එක මේ පේපර් එක ගොඩ දාගන්නේ? මමත් 10-11 වසරේ ICT කරපු කෙනෙක් නෙමෙයි. ඒත් මම A levels වලට නම් ICT කරනවා. ඉතින් මට ඒක උදව්වක් වෙන්න ඇති මේ JIT එක්සෑම් එකට එකක් ගන්න. ඒ වුණාට ඔයා A levels වත් O levels වත් ICT කරුවේ නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඔයාට කරන්න පුළුවන් ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා. පේපර් එකේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන විදිහ දැනගන්නත් එක්ක දැන් මම ඔයාලට පෙන්නන්නම් 2023-24 අවුරුදු වල, ඒ කියන්නේ ඒ අවුරුදු දෙකට අදාළව තිබිච්ච JIT එක්සෑම් පේපර් එකේ ප්‍රශ්න අහලා තියෙන විදිහ ගැන. පේපර් එකේ පළවෙනි ප්‍රශ්නයෙන්ම දීලා තියෙන්නේ හරිම ලේසි ප්‍රශ්නයක්. පහත උපාංග වලින් පරිගණකයක ප්‍රතිදාන උපාංගයක් පමණක් වන්නේ කුමක්ද? මේකට ඉතින් එක පොත් බලන්න ඕනේ. ඔයාම දන්නවා මොකද්ද උත්තරේ කියලා. දෙවෙනි ප්‍රශ්නයෙන් අපිට නශ්‍ය මතක, නශ්‍ය නොවන මතක ගැන අහලා තියෙනවා. මේවා ඉතින් ICT කරපු කෙනෙක්ට නම් හරිම සාමාන්‍ය ප්‍රශ්න. ICT කරපු නැති කෙනෙක්ට නම් 10-11 පොත් දෙක බලාගත්තා කියන්නේ ඔයා ICT කළා වගේම තමයි මේකට එකක් ගන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. දෙවෙනි පිටුවට ගියොත් අපිට පේන්න තියෙනවා හරිම සරල OS ප්‍රශ්න අහලා තියෙනවා. එතකොට ස්ප්‍රෙඩ්ෂීට්ස් වලින්, නෙට්වර්කින් වලින් මේ බලන්න 21 වෙනි ප්‍රශ්නේ ගිනි පවුරක. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ ෆයර්වෝල් එකක ප්‍රධාන කාර්යය මොකද්ද? මේ වගේ ප්‍රශ්නවලට අපි වෙනමම පාඩම් කරනවා කියලා පොත් පාඩම් කරන්න ඕනේ නැහැ අමුතුවෙන්. මේ ඔයා නිකන් මං කියපු 10-11 ටෙක්ස්ට් බුක් දෙක නිකන් එහාට මෙහාට පෙරලගෙන කියවගෙන ගියත් ඔයාට මේ ප්‍රශ්නෙට උත්තරේ දාන්න පුළුවන්. හරිම ලේසි ප්‍රශ්න තමයි. කියන්නේ සාමාන්‍ය විදිහට හිතලා මේ උත්තර දාගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. ඉතින් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. තුන්වෙනි පිටුවට ගියොත් අපිට මෙතන තියෙනවා වීඩියෝ එඩිටිං ගැන. එතකොට ඩේටාබේස් ප්‍රශ්නත් තව ඇවිත් තියෙනවා.
වීඩියෝ සංස්කරණයේදී කට්ටියන්නේ අදහස් කරන්නේ කුමක්ද? ඔයා එතකොට ඔයා සාමාන්‍යයෙන් ෆෝන් එකේ වීඩියෝ එකක් එඩිට් කරත් ඔයා මේ ප්‍රශ්නෙට උත්තරේ හරියටම කියන්න දන්නවා. වීඩියෝ ක්ලිප් එකක් කොටස් දෙකකට බෙදීම තමයි උත්තරේට එන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ JIT පේපර් එකට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොන විදිහටද ඇවිල්ලා තියෙන්නේ කියලා, මොන පාඩම් වලින්ද ප්‍රශ්න දාලා තියෙන්නේ කියලා. දැන් මේ විදිහට මදි ඔයාලා තවත් හොඳට මේ පේපර් එක ඇනලයිස් කරලා බලන්න. ඔයාලගේ විදිහටත් ඔයාලා බලන්න කොහොමද මේ පේපර් එක හැදිලා තියෙන්නේ කියලා මම කිව්වටම නෙමෙයි. ඒ වගේම තමයි ඔයාලා එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යයෙන්ම අවුරුදු 2ක වගේ පාස් පේපර්ස් කරන්න. මම නම් අපිට තිබුණ අවුරුද්දට අන්තිම අවුරුද්දේ පේපර් එක තමයි කරේ. ගොඩාක් පාස් පේපර්ස් කරෙත් නෑ. මම එක්සෑම් එකට යන්න කලින් දවසේ චුට්ටක් ICT පොත් දෙක බලාගෙන එක පාස් පේපර් එකක් කරපු එක විතරයි කළේ. ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ JIT එක්සෑම් එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේද කියලා. ඒ විදිහට අනිවාර්ය කරලම නැහැ මේ පේපර් එක කරන්නම ඕනේ කියලා අපේ බැච් එකෙත් JIT එක්සෑම් එක කරපු ළමයිනුත් ඉන්නවා, නැති ළමයිනුත් ඉන්නවා. ඔයාලට ඕනේ නම් ඔයාලා කැමති නම් කරන්නත් පුළුවන්, නැත්නම් නොකර ඉන්නත් පුළුවන්. මේකේ තියෙන එක වාසියක් තමයි ඔයාලා A levels වලින් පස්සේ ජොබ් එකකට යනවා නම් මේක වැදගත් වෙන එක. ඒ කියන්නේ සමහර රජයේ රැකියාවල නම් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් වල ඇඩ් කරලා තියෙනවා JIT එක්සෑම් එක පාස් වෙලා තියෙන්න ඕනේ කියලා. එන්නේ ඒ වගේ රජයේ රැකියාවල ඒක දාලා තියෙන නිසාම විතරක් නෙමෙයි, කොහොමත් IT knowledge එකක් ඔයාට තියෙන එක කොහොමත් හොඳයිනේ. ඉතින් ඔයා මේක කරන එක තමයි හුඟක්ම හොඳ. හරි, ඊළඟට අපි යමු පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එක ගැන. සෙකන්ඩ් පාර්ට් එකේ මුළු ප්‍රශ්න 7යි ඔක්කොම තියෙන්නේ. ඔයාට කරන්න ඕනේ එතනින් තෝරගෙන ප්‍රශ්න 4කට උත්තර ලියන එක විතරයි. මෙතනින් මං හිතන්නේ එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ තමයි හම්බ වෙන්නේ. 15 ගානේ ප්‍රශ්න 4ක් කරපුවාම 60යි. ඒ 60 සහ MCQ වලින් ඔයාට MCQ 40ක් දීලා තිනවනේ. ඒ 40ත් එකතු කරලා තමයි 100න් ඔයාටගේ ලකුණ හැදෙන්නේ. මේ සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න හැදෙන්නෙත් මං කලින් කියපු පාඩම් වලට අනුවම තමයි. දැන් මේ සෙකන්ඩ් පේපර් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් මෙතන තියෙන්නේ අපි කම්පියුටර් එකේ සාමාන්‍යයෙන් කරන වැඩක් මේ අනුපිළිවෙල එක කරන පියවර අනුපිළිවෙලට ලියන එක. JIT නමින් ෆෝල්ඩර් එකක් හදීම, ඒ JIT ෆෝල්ඩරය තුල සබ් ෆෝල්ඩර්ස් 3ක් හදන්න කියලා, ඊට පස්සේ ඒක සේව් කරන්න කියලා, ඒක ආයේ සේව් ඇස් කරන්න කියලා එක දේවල් දීලා. ඉතින් ඒක හරිම ලේසියිනේ. ඔයාට අනිවාර්යයෙන්ම මේ ලකුණු 15 අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම දෙවෙනි ප්‍රශ්නය අපිට ඇවිත් තියෙනවා ස්ප්‍රෙඩ්ෂීට්ස් වලින්, වර්ඩ් වලින්, ඩේටාබේස් වලින්, ඒ වගේම තමයි PowerPoint වලිනුත් දීලා තියෙනවා. මේ ප්‍රශ්න හරිම සරලයි, හුඟක් සංකීර්ණ විදිහට දීලා නැහැ. ඉතින් ඔයාලා 10 11 ICT ටෙක්ස්ට් බුක් දෙක අරගෙන ඔයාලට ඒ කියන්නේ අතට හොයාගන්න හම්බුනේ නැත්නම් ටෙක්ස්ට් බුක් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඕනේ නම් JIT ටීචර්ස් ගයිඩ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඒක බලන්නත් පුළුවන්. හැබැයි ඒකේ ටෙක්ස්ට් බුක් එකේ තරම් හොඳට පැහැදිලි කරලා නම් නැහැ. ටීචර්ස් ගයිඩ් එකේ ලෙසන්ස් වලට අනුව ටෙක්ස්ට් බුක් එකේ නෝට්ස් බලාගත්තා නම් ඔයාට හරිම ලේසි වෙයි කියලා මම හිතනවා. 10 11 ටෙක්ස්ට් බුක් එකේ Word, PowerPoint, Spreadsheets, Database ගැන හොඳට පැහැදිලි කරලා මේ පාඩම් අවසානයේ පොඩි exercises කරන්න දීලා තියෙනවා. ඉතින් ඔයාට හරිම ලේසි මේ පාඩම් ටික බලාගෙන අවසානයේ ක්‍රියාකාරකම් ටිකත් කරපුවාම එක්සෑම් එකේදී හරි ලේසි විදිහට ඔයාලට පේපර් එක ගොඩ දා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි 10 වසරේ නම් ICT ටෙක්ස්ට් බුක් එකේ 10 වසරේ නම් පාඩම් ඔක්කොම ටික බලාගෙන යන්න. මොකද ඒ පාඩම් ඔක්කොංගෙම ප්‍රශ්න හැදෙන නිසා. 11 වසරේ පාඩම් වලින් 3 4 5 6 පාඩම් අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. ඒ පාඩම් අනිවාර්යයෙන්ම වැදගත් වෙන පාඩම්. 3 වෙනි පාඩම කියන්නේ අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල, බහුමාධ්‍ය භාවිතය 4 වෙනි පාඩම, 5 වෙනි පාඩම වෙබ් අඩවි නිර්මාණය, 6 වෙනි පාඩම සමාජය සහ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන පාඩම. ඒ පාඩම් ටික අනිවාර්යයෙන්ම බලාගෙන යන්න. එතකොට ලොජික් ගේට් වලින් දශමය, අෂ්ටමය, ද්විමය කියන සංඛ්‍යා නිරූපණත් බලාගෙන යන්න අනිවාර්යයෙන්ම එක්සෑම් එකට යන්න කලින්.
2026-27 එලෙවල්ස් කරන නංගිලා මල්ලිලාට ගොඩාක් වැදගත් වීඩියෝස් ස්ටඩි ටිප්ස් මම ඉස්සරහට අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අපි ඒ වීඩියෝස් වලින් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලගේ JIT එක්සෑම් එකට මම සුබ පතනවා. ඔයාලට හොඳට එක්සෑම් එකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් thank you for watching. Bye bye.